හිරිපොද වැස්සට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඇත්තටම තිදස්ගේ අම්මා ආත්මයට කැමැත්තෙන් හිටියේ නෑ. දැන් කියනවා ආත්මී ආවොත් එහෙම තිදස්ට බන්දලා දෙනවලු. ඇත්තටම ආත්මීව සහ තිදස්ව ඒ දෙයට එකතු කරන්න හදන්නේ. ඉක්මනින් කතාව ඉවර කරන්නද මේ සූදානම් වෙන්නේ. ඉතින් අපි අද මේ වෙලාවේ තමයි කතා කරන්නට අවස්ථාවක් හදාගන්නේ. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් share කරන්න. හිරිපොද වැස්ස කතාවේ ආත්ම සහ තිදස්ගේ එකතු වීමට අම්මා කැමති උනේ ඇයි සහ ඒක ඉක්මනින් ඉවරුනේ කොහොමද කියලා අපි මෙන්න මෙහෙම සාකච්ඡා කරමු. අම්මා ඉක්මනින් කැමති වීමට හේතු මොනව වෙන්න පුළුවන්ද? ආත්මගේ අවංකකම. අම්මා මුලින් අකමැති වුණත් ආත්ම තිදස් වෙනුවෙන් දක්වන සැබෑ ආදරය සහ ඇගේ ගුණවත්කම අම්මට පසුව වැටහිලා. තිදස්ගේ ස්ථාවරය. තිදස් තමන්ගේ තීරණය ස්ථීරව ඉඳීමත් ආත්මෙ නැතුව තමන්ගේ ජීවිතේ සතුටක් නැති බව අම්මට ඒත්තු ගැන්වීමත් මෙයට බලපාලා තියෙන්න පුළුවන්. පවුලේ සතුට. දරුවගේ සතුට තමයි අම්මා කෙනෙකුට වැදගත්ම දේ. ඉතින් රණ්ඩු වෙවි ඉන්නවට වඩා ඔවුන්ගේ ආදරයට ආශිර්වාද කරලා පවුලේ සාමය රැක ගන්න අය තීරණය කරනවා. කතාවේ අවසානය. කතාවේ ඉක්මනින් අවසාන වෙන්නේ මෙන්න මේ වගේ සුන්දර හැරවුමකින්. බාධක ඉවත් වීම. අම්මගේ ආශිර්වාද ලැබුණු ගමන් ඔවුන් දෙදෙනාට තිබුණු ලොකුම බාධක ඉවත් වී යාවි. සතුටට ආත්ම සහ තිදස් විවාහ ගිවිස ගැනීම හෝ යුග දිවියට පත්වීම හරහා ඔවුන්ගේ හිරිපොද වැස්සක් වැනි ආදරයට ස්ථීර. පසුතැවීම සහ සමාව. අතීතයේදී වුණු වැරදි අමතක කරලා අම්මා ඇතුළු පවුලේ හැමෝම එකතු වෙලා මේ දෙන්නට සුබ පතනවා. ආත්මගේ ඉවසීම සහ තිදස්ගේ නොසැලෙන ආදරය නිසා අම්මගේ හිත වෙනස් වෙලා හැමෝම සතුටින් මේ කතාව ඉවර කරන්න පුළුවන්. හැබැයි ඒක මේ මෑතකදී සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියන කතාව ගැනත් අපි මතක් කරන්න ඕනේ. ඉතින් කොහොමනත් අම්මගේ ප්‍රශ්න ඉවර වුණත් අනිවාර්යෙන් ඔලිවියාගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේම තව තියෙනවා ප්‍රශ්න. ඒ තමයි අරුෂ්ගේ ප්‍රශ්න. එතකොට දැන් අලුත්ම කෙනා කවුද? වෙන කවුරුවත් නෙමෙයි අරුෂ්ගේ නෝනා නේද? ඉතින් ඒ ප්‍රශ්නත් තියෙන හින්දා තව ගොඩාක් කල් මේ කතාව අරගෙන යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම අපි ගොඩාක් ආසාවෙන් බලන කතාවක්. ඉතින් ඒ ගැන අපි මේ වෙලාවේ හොඳින්ම සිහි තබා ගන්නටත් ඕනි කියලයි මම අද ඔයාට මේ මොහොතේදී මතක් කරන්නේ.